ඊට කලින් අපි අනාවරණය කළා තියෙනවා ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල. ඒ කියන්නේ ඉංජිනේරුවන් සම්බන්ධ ව්‍යාපෘති උදාහරණයක් වශයෙන් ගත්තොත් මාර්ග ව්‍යාපෘති, ඒ වගේම තාරකම්හල්, කොන්ක්‍රීට් කම්හල්, මිනින්දෝරු පාර්ශවයන් සහ වෙනත් විවිධ සිවිල් ඉංජිනේරුවරුන් සම්බන්ධ වෙලා තියෙන රාජ්‍ය ආයතනවල ව්‍යාපෘති සම්බන්ධයෙන් සුදුසුකම් නොලත් පුද්ගලයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අපි මීට පෙරත් අනාවරණය කළ මාධ්‍ය හමුවකදී හැබැයි ඒ අනාවරණය මත පදනම් වෙලා ජයිකා ව්‍යාපෘතිය බදුල්ල සේවය කරපු එම්.එම්. නවරත්න කියන ඉංජිනේරුවරයාගේ සේවය අවසන් කළා දිනනවා. ඉතින් අපි කියන කාරණාව තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ඉංජිනේරුවරයෙක් වශයෙන් පිළිගන්න නම් එක්කොත් ඔහු chartered ඉංජිනේරුවෙක් වෙන්න ඕනි. එහෙම නැත්නම් associated ඉංජිනේරු හෝ incorporated ඉංජිනේරු කියන මේ අංශ තුනෙන් ඉංජිනේරුවරයෙක් බවට පත්විය යුතුයි. ඒ සඳහා C ඉංජිනියර්, A ඉංජිනියර්ස් හෝ I ඉංජිනියර් කියලා තියෙනවා. ඒ වගේම තමයි Engineering Council of Sri Lanka ECSL එකේ ලියාපදිංචි ඉංජිනේරුවෙක් විය යුතුයි. හැබැයි මේ කියන නිර්ණායක සහ සාධක උල්ලංඝනය කරමින් අපිට මේක පෞද්ගලික අංශයන්ගේ මොන විදිහට තමන්ගේ ඉංජිනේරුවම පත් කරගත්තත් අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ තියෙන ස්කිල් එක මත තමයි ඔවුන්ගේ ලාභය තීරණය වෙන්නේ. හැබැයි මේක ගවර්න්මන්ට් බොඩි එකට එහෙම නැත්නම් මේ රජයේ සෙක්ටර් එකට මේක ඇප්ලයි කළොත් ඒක සුදුසුකම් නැති පුද්ගලයන් පත් කරගත්තොත් එහෙම එතන බරපතල ගැටලුවක් ඇති වෙනවා. ඒ ගැටලුව ඇති වෙන්නේ එකක් තමයි මේ සඳහා තියෙන සුදුසුකම් තියෙන පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව නැතිවීම. අනිත් එක තමයි සුදුසුකම් නැති පුද්ගලයන් මේ ජොබ් එකට අරගෙන විවිධාකාර අතපසුවීම් එහෙම නැත්නම් මේ ව්‍යාපෘති බංකොලොත් භාවයන් ඇතිවීමේ තියෙන නැඹුරුතාවය. ඉතින් මම එම්.එම්. නවරත්න මහතා ගැන කිව්වා. ඒ වගේම තමයි දැන් මේ වන විට පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා මේ අපි මේ කියන ආකාරයේ සුදුසුකම් නැති පුද්ගලයන්. C ජයරත්න සහ NR ජයසූරිය කියන දෙදෙනා ඉංජිනේරුවරුන් වශයෙන් ICDP කියන ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යනවා. එතකොට මේක ව්‍යාපෘති අධ්‍යක්ෂක වශයෙන් G ගන්නෝරුව මහත්මිය තමයි වැඩ කටයුතු කරන්නේ. මේකේ මේ දෙදෙනාට ඇස්තමේන්තුගත මූලික ගෙවීම අවුරුදු 3ක් දක්වා ලක්ෂ 252ක් පමණ ගෙවන්න තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම ලොකු ගාණක් ඒක. ලක්ෂ 252ක් අවුරුදු 3 ව්‍යාපෘතියට. මෙතන තියෙනවා STP ජයරත්න මහතාගේ පෞද්ගලික ජීවදත්ත පත්‍රිකාව. එතකොට මේ පත්‍රිකාවේ ඔහු පෙන්නලා තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා. හයිවේ මැටීරියල් ටෙස්ටිං සම්බන්ධ දවස් 2ක ප්‍රෝග්‍රෑම් එකක්. ඒක කරලා තියෙන්නේ 2009 අගෝස්තු 11 ඉඳලා 15 වෙනිදා දක්වා. ඊට පස්සේ ඔහුට තියෙන ඊළඟ සුදුසුකම තමයි Testing and Highway Construction short course on material testing. රුහුණු විශ්වවිද්‍යාලයේ 2012 ජනවාරි 20 ඉඳලා 29 වෙනකන් ෂෝට් කෝස් දෙකක් කරලා තියෙනවා. එතකොට මේ මොරටුව කැම්පස් එකේ කරපු ෂෝට් කෝස් එකයි රුහුණු විශ්වවිද්‍යාලයේ කරපු ෂෝට් කෝස් එකයි තමයි. එතකොට දවස් සතියේ ඉංජිනේරුවරු තමයි මේ මහත්තුරු. එතකොට ඔහුට ඇත්තටම નિયમિત සුදුසුකම් නැහැ. ඉතින් මේ World Bank project එකේ වැඩ කරන මහත්තුරු දෙන්න ගැන ඊට පස්සේ එක්ස්ප්‍රස් වේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනවා අජිත් පින්ටෝ සහ STP ජයරත්න කියන ඉංජිනේරුවරුන්. ඔහුගේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා වශයෙන් PH ගුණසිංහ තමයි වැඩ කරන්නේ. 2025 8 වෙනිදා ඉඳලා මාස 6ක ඇස්තමේන්තුගත මුදලකට ඒගොල්ලෝ බඳවගෙන තියෙනවා ලක්ෂ 4ක් පමණ මාසික වේතනයක් දීලා. එතකොට ලක්ෂ 48ක් පමණ මේ පුද්ගලයන් දෙදෙනාට ගෙවන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ පින්ටෝ මහතාගේ පෞද්ගලික ජීවදත්ත පත්‍රිකාව. මේ ජීවදත්ත පත්‍රිකාවේ තියෙනවා ඔහු National Certificate in Technology NCT Civil කියලා ටෙක්නිකල් කොලෙජ් එකේ සහතිකයක් තමයි ඔහුට ඇත්තටම තියෙන්නේ. ඉතින් level 1 diploma technology conducted by the Open University. ඊට පස්සේ level 1 එකේ තවත් ඩිප්ලෝමා සහතිකයක් තියෙනවා. එහෙමනම් මේ වගේ පුද්ගලයෝ පත් කරන්න නම් අපි අහනවා ඇයි ලංකාවේ IESL කියලා තියෙන්නේ ඒ වගේම ECSL කියලා තියෙන්නේ එහෙම නැත්නම් කැම්පස් තියෙන්නේ මොකද? එතකොට මේ කැම්පස් වල තියෙන සුදුසුකම්ලත් පුද්ගලයන් මේ වගේ ඉංජිනේරු තනතුරු වලට පත් කරන්න කියලා
අපි අදාළ ආයතන වලින් ඉල්ලා සිටිනවා. ඒ වගේම අල්ලස් කොමිසමට මේ වන විට පැමිණිල්ලක් දාලා තියෙනවා. බරපතල මුදල් උල්ලංඝනය කිරීමක් මේකේ කෝටි 28ක් පමණ කාබාසිනියා වෙනවා. මෙන්න මේ ව්‍යාපෘති වලට මේ කණ්ඩායම් බඳවා ගැනීම හරහා. එතකොට සමහර ව්‍යාපෘති අවුරුදු 3ක් දක්වා දිවෙන කාලයකට යන්නේව. එතකොට මේ වේතන ලබා දීමේදී ඉංජිනේරු මට්ටමේ තමයි ඔවුන්ට වේතන ලබා දෙන්නේ. හැබැයි ඉංජිනේරු විෂය සම්බන්ධයෙන් කිසිම පේපර් ක්වොලිෆිකේෂන් එකක් කිසිම විදිහකට ඒ සම්බන්ධයෙන් යුනිවර්සිටි එකකින් ගත්ත අඩුම තරමේ ඩිග්‍රී එකක් හෝ ඒ උපාධිය හෝ එතනින් එහා ගියපු සුදුසුකම් නැහැ. එතනින් පහළ ගියපු සුදුසුකම් මත ඉංජිනේරුවරින් වශයෙන් පත් කරලා දිනනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අද දෙවන දැනුවත් කිරීම තමයි කරන්නේ. දිගින් දිගටම මේ தත්ත්වය සමනය වුණේ නැති වුණොත් මේ සම්බන්ධයෙන් අපේ අදහස වගේම තොරතුරු ලබා දීම තොරතුරු ප්‍රසිද්ධ කිරීම ඉදිරියේදී සිද්ධ කරනවා කියන එකත් කියන්න කැමතියි. මේ රජයේ ව්‍යාපෘති වලට සම්බන්ධ සියලුම ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඔබ අතේ තමයි වගකීම තියෙන්නේ. අවසානයේ ඔබලා ගිහිල්ලා අල්ලස් කොමිසමට ගිහිල්ලා කට උතර දෙන්න මේ මොවුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් හැකි ඉක්මනට පියවර ගන්න ලෙස මම ඉල්ලා සිටිනවා.